සලෝච්චමයි පාචෙට්ස් ප්‍රියතේනේ ඉතින් කෝමද වගේ යාලුවනේ අදමං ඕගලන් එක්ක යන්නේ රුමේනියායි පුකරස්ටල දෝම්නා ගීකාවල තියෙන ලස්සන පාක් එකකට ඉතින් අපි ගිහිල්ල බලමු පාකක ඇතුළේ කොහොමද ලස්සන කියලා මෙන්න මේ වගේ තමයි පාක් එකට එන්ට්‍රන්සෙන්න්න තියෙන්නේ ඉතින් අපි යමු ඔන්න පාක එක නම තියෙනවා පාකුල් ප්ලම්බිට වන් කියලා තමයි එක නම තියෙන්නේ ඉතින් මං අදාවේ මගේ බයිසි කළේ ඉතින් බයිසිකල් රයිට් එක කුත්යන ගමන් අපි බලමු පාකගේ ලස්සන ඉතින් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ ඇත්තටම කොළපාට ලෝකයක් මේක ඇතුළට ගියාඩවස්ස මේ ස්ප්‍රින් එක විස්ට්‍රින් එක මේ ගස් ඇත්තටම කොළ ඇවිල්ලා ඉතින් හරිම ලස්සනයි ඔන්න හොම තමයි පාක එක ඇතුළේ තියෙන්නේ මේක එකගේ ඒරියස් ගොඩක් තියෙනවා කිස්ලට මේ වගේ ප්ලේරියස් තියෙනවා ඉතින් අපි තව ඉස්සරහට ගිහිල්ල බලමු හොම ඉතින් මගේ වයිසිකලේ ට්‍රයිට් කරගෙන යනවා ඉස්සරහට ඔහොම තමයි මේ වගේ තැන් ගොඩත් තියෙනවා මේ පාරවල් තියෙනවා එක පැතිවලට ඔගලන්ට පේනවා මේ පැතරත් පාරත් තියෙනවා කෙලින් යන්නත් පුළුවන් අපිට ඊට පස්සේ අපිට මෙතනින් උඩ පැත්තරත් පාරක් තියෙනවා මේ වගේ පාරවල් ගොඩක් තියෙනවා මේ ඇතුළේ ඇවිදින්න දැන්නම් ගොඩක් තියෙනවා මෙහෙම තමයි තියෙන්නේ ඉතින් අපි තවටික් ඉස්සරටයන් ඔන්න ඉතින් මක් පොඩි වැඩක් කරන්න යන්නේ මේ වගේ මොඩිෆිකේෂන් එක්සසරීස් ටිකක් ගත්ත මට මේවා ඕන වෙන හින්ද ඔොද ෆෝන් එක හෝල්ඩ් කරගන්න ඕනේ මේක උනේ ලේ පණහයි පස්සේ ලයිට් එකක් ගත්තා රෑට ඇත්ති මේ ලයිට් ගොඩක් වැදගත් මේ ලයිට් එකම චූටි හෝන් එකකුත් තියෙනවා ඉතින් එහින්ද මේකත් ඉතින් ගොඩක් වැදගත් දැඟඉතින් මං ඒටික වයිසිකලට ෆික්ස් කරගත්තා ඔන්න හෝන් එක ඉතින් හොම තමයි මේ ලයිට් එක ෆංශන් වෙන්න හෙඩ් එකත් තියෙනවා ඩිම්ම එකත් තියෙනවා ඉටස ෆොක් ලයිට් එකත් තියෙනවා ඉතින් ඒටිකත් ෆික්ස් කරගෙන මේ තියෙන්නේ මේ පැත්තෙන් ගියාම පාරවල් ගොඩත් තියෙනවා ඔන්න බලන්න මේ පැත්තට ගියාම මෙහෙම පාරක් තියෙනවා උඩ පැත්තට යන්න ඉතිං ඔහොම තමයි මේ පාරවල් ටික තියෙන්නේ ඉතිං ඇත්තරම ලස්සනයි ඉතිං අපි බලමු තව මොනවද මේ පැත්තර ගයාම තියන්නේ කියලා මෙන්න මේ වගේ ඒරියයකුත් තියෙනවා කිටස්ලට තමයිඉතින් මේ අයිටම්ස් ගොඩත් තියන්නේ ඉතිං ඇතින් අපි හොම බයික එක රයිට් කරගෙන ඉස්සරහට ගිහිම් බලමු හෝ තමයි ඉතින් යන්නේ දැක්කනදී හොම යනකවන් වෙන වැඩ ඉතින් ඔන්න හොම තමයි ඉස්සරහට යන්නේ ඇත්තරම මේ පරිසරය වටේ ඉතින් මේ වගේ තමා තියෙන්නේ පාරල් පොඩිපොඩි පාරල්ලින් හැරිලා යන්න තියන්නේ එන්නති චූඩි බඩගින්නක්කාව පාක ඇතුලිත්ති අවයිති මොනාරි කණ්ඩ කියලා ඔන්න ඕව තමයි ෆ්‍රයිසස් තියෙන්නේ පීස තියෙනවාට යනුවයි මේ වගේ බන්ස් ජාති ගොඩක් තියෙනවා ඉතිං මාත් බන්න එකක් අරගෙන ආයත්තාව පාක්ක ඇතුළට ඉතින් පොඩි බඩගින්නට මේ වගේ පන්න එකකුත් කනගමන් ඉතිං කාලා ඉවර වෙලා අයි යන්න තමයි හදන්නේ පියමු ඉස්සරහට ඉස්සරහට යත්දී ඒඉතින් වෙනම අත්දැකීමක් මේ එක්ස්පිරියන්ස එක නිකං අර ලංකාව අපි කැලේක තනියෙන් යනවගේ එක්ස්පිරියන්ස එකත් තියන්නේ මේකඉතින් එහෙම තනියෙන් කියලනෑ මොකද ගොඩක් කට්ටි ඉන්නවා මේ වගේ පාලං උඩින් ගිල්ලා හරිම අමුතු එක්ස්පිරියන්ස් එකක් මට නම් මොකද මම ලංකාය මෙහෙම කැලයක් ඇතුළ බයිසිකල පැත්ද නැහැ ඉතින් මේක වෙනම එක්ස්පිරියන්සයක් ඔන්න හොයත්දි මට හම්බුණා ෆුඩ්බෝල් ග්‍රවන්් එක ඔන්න පොඩිය ගොඩක් කියන්නේ මංහිතන්න ඒගුලට ප්‍රක්ටිස් අද කෝච්ල දෙන්නෙකුත් ඉන්නවා තන්න ඒගුල මොකක්කරි මැච්චේකට හරි මොක්කර ඒකට ප්‍රක්ටිස්සනවා මේ පොඩි සෙට් එක ඉතින් බලන්න ඔේ ග්‍රවන්් එක ලස්සන හරිම ලස්සනයි ඕගේ තමයි ඉතින් ෆුට්බෝල් ග්‍රවන්් එක තින්න එතකොට මේ වගේ එක්සසයිස සේරියයක උත් එක්ක බාස්කට් බෝල් කෝඩ් එකකුත් තියෙනවා බාස්කට් බෝල් නං ඉතින් මත් හරි ආසගේම එකක් මොකදමං ස්කෝල කාලේ බාස්කට් බෝල් ප්ලේ කරා නොම තමයි ඉතින් බාස්කට් බෝල් කෝඩ් එක තියෙන්නේ
ඇත්තර මේ පොඩිය මාර නිදහසක් විදිනවා මේ රටේ මං එක පාක ඇතුළට ආවාම දැක්ක මේ ඔගලන්ට පේනවා මේගේ කිට් සේරියස් ගොඩත් තියෙන කිට්ස්ලට ප්ලේ කරන්න. ඉතින් අපේ බුකරස්ටල ඉන්න කට්ටිය නම් ඉතින් මේ තැන දන්නවා ගොඩක් කට්ටිය පොඩිය එක්කන්ගෙන ඇති කියලා මං හිතනවා. කවුරුහරි දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් ඕගලයි පොඩි එක්කෙනා මේ තැනට සෙල්ලම් කරන්න එක්කන්ගෙන. ඇත්තනම ගොඩක් තැන් තියෙනවා කිට්ස්ලට. ඔන්න ඉතින් බලන්න වෙලා හරියටම 7යි. ඉතින් 7ට මෙච්චර එළියයි කියන්නේ. බලන්න ඉතින් ඉර ලස්සනට පායලා තාම ඉතින් දවල්ම තමයි ඉතින් 7 වුණාට. ඔන්නෝ තමයි ඉතින් රෑ 7ට රුමේනියාවේ පරිසරය. ඉතින් අපි ඔන්න හෝ පරිසරයත් බලාගෙන ඔන්න ඉස්සරහා තියෙන බිල්ඩින් එකේ තමයි මගේ පාර්ට්මන්ට් එක තියෙන්නේ. දැන් ඉතින් මම යන්න තමයි මේ ටික ලෑස්ති වෙන්නේ. ඉතින් රෑ 7ත් වෙලානේ වෙලාව. මේ එළියට බැස්සට පස්සේ වෙලාව යනවා තේරෙන්නේ නැහැ. නිවාඩු දවස කොහොම ගෙවනවද කියලා දන්නේ නැහැ ඉතින්. මේ වගේ තැනකට ඇවිදින්න ආවට පස්සේ කොහොම ගෙවනවද කියලා දන්නේ නැහැ දවස. ඉතින් මං ආයි මගේ බයිසිකලේ පැදගෙන පාක් එකෙන් හිමීට එළියට එන්න තමයි හදන්නේ මේ. ඇත්තටම යන්න හිතෙන්නෙත් නැහැ මේ කුලපාට ලෝකෙට ආවට පස්සේ. ඔන්න ඔහොම තමයි ඉතින් මම පාක් එකෙන් එළියට ආවේ. මේ තියෙන්නේ ඉතින් පාක් එක. ඔන්න ඉතින් මං එළියට ආවා. මෙන්න මෙහෙම තමයි ඉතින් පාකේ එළිය view එක තියෙන්නේ. ඉතින් මේ දොම්නගී කවල බ්‍රිජ් එක තියෙන්නේ. ඉතින් ওই බ්‍රිජ් එක ළඟින් ඉස්සරහා පැත්තේ තමයි මේ පාක් එක තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ චර්ච් එක තියෙනවා. චර්ච් එකෙන් පල්ලෙහා තමයි පාක් එක තියෙන්නේ. ඒ කියන්නේ චර්ච් එකේ පඩිපෙළෙන් උනත් පාක් එකට බහින්න පුළුවන්. ඉතින් හැමෝම එන්න හරිම ලස්සනයි. මේ පාක් එකට ඇවිල්ලා නැති කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා බලන්න. හරිම ලස්සන තැනක් ඉතින්. ඔන්න ඔහොම තමයි රෑ 7ට රුමේනියාවේ පාර. නැවත මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමුවෙමු. හැමෝටම ලරවදරේ. ඔසිබුනා.